අයිබෝවන් මාදෑන් විසිරින්නේ ජාතික ගමනාගමන කොමිසම සභාව විසින් පාලනය කරනු ලබන බැස්ටියන් මාවත අන්තර් පළාත් බස් පර්යන්තය. විශේෂයෙන්ම මෙවර උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ සිට ඈත බලා ගමන් කරන මගීන් වෙනුවෙන් මේ මාස 9 වෙනිදා සිට බස් ක්‍රියාත්මක වෙනවා. මේ මාස 13 වෙනිදා දක්වා පෙරවරු සේවා සහ 14 වෙනිදායින් පසුවරු සේවා සිට බස් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අද තත්ත්වය බලමුම අපිට පේනවා ඇති මා පිටිපසින් දකින්නේ විශාල වගේ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෙම ස්ථානයේ සිට ගමන් ගන්න සියලුම මගීන් වෙනුවෙන් බාධාවකින් තොරව ආරක්ෂිත හා ගුණාත්මක බස් සේවාවක් වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිසම සභාව බස් යොදවා තිබෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගමන් ගන්නා මගී ජනතාව වෙනුවෙන් බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් මගී ඉල්ලුම අනුව අමතර බස් රථ සේවාවන් ජාතික ගමනාගමන කොමිසම සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම බස් රථ සඳහා පැමිණෙන මගී ජනතාවගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ ජාතික ගමනාගමන කොමිසම සභාව විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.